සමහර ළමයි අපේ ළඟට ඇවිත් සමහර ප්‍රශ්න කියන්න බලාගෙන ඉන්නවා. පන්ති වරුණාම ස්ටාෆ් රූම් එකේ එළියට වෙලා ප්‍රශ්න කියන්න බලාගෙන ඉන්නවා. හරිද? ගොඩක් වෙලාවට එන ප්‍රශ්න මානසිකව බිඳ වැටීම. මානසිකව බිඳ වැටීමක් වුණාම ළමයි බේත් පෙත්තක් බියලා එක ගොඩ ගන්න බෑ. ඒ වෙලාවට බොන්න තියෙන බේත් පෙත්ත වගේ එකක් තමයි ඒ ඔළුවටම වැටෙන තව කෙනෙක්ගේ අදහස. ඒක බෙහෙතක්. ඒක ඇත්තටම කොච්චර කිව්වත් මෙහෙම දැනෙන්නේ නැහැ. දැනෙන්න Tamanට ප්‍රශ්නයක් එන්න ඕන. Tamanට හොද්දට මානසික පීඩාවක් ආපු වෙලාවක හිතෙනවා අනේ මට කණ්ඩ ඕනෙත් නැහැ, බොණ්ඩ ඕනෙත් නැහැ, සල්ලි ඕනෙත් නැහැ, මොකොත් ඕනේ නැහැ, මට හිත හදන්න කෙනෙක් හිටියා නම් කියලා හිතෙනවා. පුදුම දෙයක් ඒක. හරිද? ඒ කියන්නේ ඒකට ඕන වචනයක්. ඒ වෙලාවට ඒ වචනේ ඕන කාගෙන් දන්නවද? Tamanට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ගේ වචනේ උමනයි. දැන් අපි කාවද විශ්වාස කරන්නේ? අපි විශ්වාස කරන්නේ අපිට වඩා ගමනක් ගියා කියලා හිතන. මොනවා හරි අපිට වඩා දෙයක් කරපු කෙනෙක්වනේ අපි විශ්වාස කරන්නේ. ගොඩක් වෙලාවට එහෙමනේ. මොන පැත්තකින් හරි ඒක මේ මිල මුදල්ම ගැන මම කියනව නෙමෙයි. එක්ක ಗುಣධර්ම පැත්තකින් වෙන්න පුළුවන්, එක්ක හැදියාව පැත්තකින් වෙන්න පුළුවන්. නේද? අපිට වඩා යමක් කළා කියලා හිතන කෙනෙක්ගේ වචන අපි විශ්වාස කරනවා. ඒකනේ අපි ආගමික ශාස්ත්‍රවරු වදාළ දේවල් කියපු දේවල් විශ්වාස කරන්නේ. ඒ වගේ අපි ළඟට එන ළමයා ඇයි අපි ළඟට එන්නේ? වෙන ගුරුවරයෙක් ළඟට නෝයා සමහර විට. ඒ ළමයාගේ හිතට තදින් කාවෙදිච්ච ගුරුවරයා වෙන්න පුළුවන්. සමහරට මගේ එන්නේ නැහැ. වෙන ගුරුවරයෙක් ළඟට යනවා නම් යන්නේ ඒ දරුවන්ට ඒ ගුරුවරයා තමයි තදට කාවෙදිලා තියෙන්නේ. හරිද? දැන් එහෙම ළමයි ඇවිල්ලා සමහර දේවල් කියනවා. එහෙම කිව්වහම ළමයි අපිට මහන්සි. දැන් මට හොඳට මහන්සි. පන්තියක් දෙකක් දවසකට පන්ති දෙකක් විතර කරපුවාම හවසේ මහන්සිය දන්නේ කරපු ගුරුවරයාම තමයි. ඒත් අවසරයක් දෙනවා. කරන්නම දෙයක් නැත්නම් කාර්යබහුල නම් ඊළඟ සතියේ එන්න කියනවා. නමුත් පුළුවන් තරම් බලන අවසරයක් දෙන්න. එන්න. කතා කරනවා. කතා කරපුවාම මේ ප්‍රශ්නේ කියපුවාම සමහර විට ඒ දරුවා ඒක අහගෙන ගිහිල්ලා සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රශ්නේ ලියා ගන්නවා. එහෙම ළමයි මට හම්බෙලා තියෙනවා. ඔයාලා දන්නවද? ඒ ප්‍රශ්නේ විතරක් නෙමෙයි. ඒ ප්‍රශ්නෙත් ගොඩ දාගෙන මෙඩිසිනුත් ගියපු ළමයි මට හම්බෙලා තියෙනවා. ඒ එක වචනේ නිසා. ඒ වගේ ඕන තරම් ජීවිත කතා අපිට හම්බෙනවා. මම වලට එකක් කියන්නම්. ළමයි අපි අපේ ප්‍රශ්න විසඳගන්න මොනවා හරි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ අපි පොරක් කියලා හිතන කෙනෙක්ගෙන්. අපි අපේ හිතින් තැන දීලා ඉන්න කෙනෙක්ගෙන් තමයි අපි ගිහිල්ලා දෙයක් අහන්නේ. ඒ උදව්වක් හොයාගෙන එහෙම තමන් පොරක් කියලා හිතන් ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා සමහර විට වචනයක් අහනව නේද ළමයි. ඒ අහන වචනේ හරි ගියොත් මුල්ලුම් මනින්ම ගොඩ යනවා. සමහරට ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙනවා. හරිද? හැබැයි තමන් පොරක් කියලා හිතන මිනිහාගේ අතින් වැරදි වචනයක් පිට වුණොත්, තමන්ව ඩිමෝටිවේට් වෙන වචනයක් පිට වුණොත් ගලවගෙන වැටෙනවා ළමයි වැටිලා ආයෙ නැගිට ගන්න බැරි වෙන්නේ. ඒ නිසා ළමයි දවසක පොරවල් වෙච්ච දවසක තමන්ගේ ජීවිතවල ජය කණු වලට ගියපු සාර්ථක මිනිහෙක් වුණාට පස්සේ ඒ දවස්වලදී පරිස්සමින් වචන පාවිච්චි කරන්න. දියුණු වෙච්ච මිනිහා හරිම පරිස්සමින් වචන හසුරවන්න ඕන. ඔයාලගේ වචන වලින් ජීවිතය අල්ලගෙන ගැට ගහගෙන නැගිට ගන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ නිසා දියුණු වෙන්න වචන වලින් තව කෙනෙක් දියුණු කරන්න.